Hi guys! මගේ රිවිව් ප්ලේලිස්ට් එකේ ෆස්ට් වීඩියෝ එක අරගෙනයි මම අද ආවේ. ඉතින් අද මම රිවිව් කරන්නේ The East Palace කියලා 2026 අලුතෙන්ම ආපු කොරියන් ඩ්‍රාමා එක. මේකේ කැටගරිස් ගත්තොත් හිස්ටරිකල්, හොරර්, ෆැන්ටසි, මිස්ට්‍රි, ත්‍රිලර් කියන කැටගරිස් වලට අපිට මේ ඩ්‍රාමා එක දාන්න පුළුවන්. මේකේ එපිසෝඩ්ස් ඔක්කොම 12ක් තියෙනවා. කතාව පැත්තට ගියොත් The East Palace කියන්නේ රජමාලිගාවක් ඇතුළේ වෙන සිද්ධිදාමයක් වටා ගෙතෙන කතාවක්. මාලිගාව ඇතුළේ සිද්ධ වෙන රහස් මරණත් එක්ක සම්බන්ධ වෙන හොල්මන්. මේ දෙක අතර ගැටෙන දේශපාලන බලවේග. මේ ඔක්කොමත් එක්ක කුතුහලයේ ත්‍රාසය බීතිය උපරිම එළියට දෙනවා. කතාව ඇතුළේ මේ හොල්මන් විනාශ කරන්න, එහෙම නැත්නම් අල්ලගන්න එන චරිත දෙක මාලිගාවේ ඇතුළේ හැංගිලා තියෙන යට ගිහිල්ලා තියෙන රහස් එකින් එක එලි කරන ගමන් ආදරය, විශ්වාසය සහ එකට ගමනක් යන්නේ කොහොමද කියන එක පෙන්නලා දෙනවා. ඉතින් මේ ඩ්‍රාමා කෙනකන් ඉඳලා තමයි මම බැලුවේ. මම කතාව බලපු කෙනෙක් විදිහට මගේ රිවිව් එක මෙහෙම ඔයාලට දෙන්නම්. The East Palace කියන්නේ ෆස්ට් එපිසෝඩ් එකේ ඉඳන්ම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් කතාවක්. සිනමැටෝග්‍රැෆි එක, මාලිගාව ඇතුලේ දර්ශන, එතකොට ඒගොල්ලන්ගේ කොස්ටියුම්ස්, මියුසික්, ඇක්ටිං මේ ඔක්කොම සුපිරිම ලෙවල් එකක තියෙනවා. ආයේ කතා දෙකක් නැහැ. ස්ටෝරි එක ස්ලෝ වෙන්න කලින් මිස්ට්‍රි, ත්‍රිලර් ටික බිල්ඩ් කරන නිසා සස්පෙන්ස් එක දිගටම තියෙනවා. අපිට දිගටම බලාගෙන යන්න පුළුවන්. හරිම කුතුහලයි. රොමෑන්ස් එකත් ඕව නෙවෙයි. පොඩි ළමයෙක්ට උනත් බලන්න පුළුවන් විදිහට තමයි මේ ඩ්‍රාමා එක හදලා තියෙන්නේ. මිස්ට්‍රි එකත් බෝරිංಗ್ නෑ. කියුට්ම කියුට් චූටි හොල්මනුකුත් ඉන්නවා. මේ හැම දෙයක්ම ගානට බැලන්ස් කරලා තියෙන නිසා හරිම එන්ජොයබල්. ඉතින් පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකන් එක දිගට බලාගෙන යන්න පුළුවන්. මට මේකට 10න් 9.5ක රේටින් එකක් දෙන්න පුළුවන්. හිස්ටරිකල්, හොරර් ඩ්‍රාමා වලට කැමති සෙට් එක මේක නම් මිස් කරගන්න එපා. මේක නම් පට්ට සුපිරිය. මම ඔයාලට මේක highly recommend කරනවා. මේක පට්ට ලස්සන ඩ්‍රාමා එකක් කියලා කියන්න පුළුවන්. ඔයාලා තාම බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. Netflix එකෙන් ඔයාලට බලන්න පුළුවන්. බලලා පහලින් ඔයාලගේ අයිඩියා එකත් කමෙන්ට් කරන් යන්න. හරි. එහෙනම් guys මං අදට ගිහිල්ලා එන්නම්. ඊළඟ රිවිව් එකෙන් හම්බ වෙනකන් ඕගොල්ලන් පරිස්සමින් ඉන්න. තවත් මේ වගේ රිවිව්ස් බලන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. Bye guys. Love you.